අයිබම් පොලන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝම ඉතාමත් ආදරෙන් අයිබන් කියලා පිළිගන්නවා. ඉතින් ළමයි අද ඔයාලට විශේෂ වීඩියෝ එකක් මම අරගෙන ආවා මේ work permit සම්බන්ධව. ඇත්තටම මේ ගැන මම හුඟක් පැහැදිලි කරලා තියලා තියෙනවා මගේ කලින් වීඩියෝස් වලින්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ටිකක් list එකට ගිහිල්ලා හොයලා බලන්න මේ work permit සම්බන්ධව මගේ තියෙන වීඩියෝස් මොනවද කියලා. සමහරක් වීඩියෝස් වල ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලට ලේසි වෙන්න. ඉතින් මට අතපසු වුණ වීඩියෝ එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ලිස්ට් එකට ගිහිල්ලා තවදුරටත් හොයලා බලන්න. ඉතින් ඇත්තටම මේ දවස්වල මට ෆේක් work permits කිහිපයක්ම ආවා. හැබැයි මම අද ඒවා ආධාරයෙන් නෙමෙයි ඔයාලත් එක්ක කතා කරන්නේ. මගේ ළඟ තියෙන පරණ work permits කිහිපයක වෙනස්කම් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා fake work permit එකක් මොන වගේද තියෙන්නේ. ඔයාලා මොන වගේ details ද හරියට හොයලා බලන්න අවශ්‍ය වෙන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වේවි. මගෙත් එක්ක අවසානය වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මම මුලින්ම ඔයාලට fake work permit samples කිහිපයක් පැහැදිලි කරලා ඊට පස්සේ වැඩි විස්තර කතා කරන්න. මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලා අනිවාර්යෙන් බලන්න. මම මේකේ ඔයාලට පෙන්නලා තියෙන දේවල් ඒ වගේම පහදලා දෙන දේවල් හොඳින් අවබෝධ කරගන්න. දැන් මම ඔයාලට වැරදි work permits කිහිපයකම samples පෙන්නලා ඉන්නම්. දැන් මේ පළවෙනි එක මෙතන ඔයාලට පේනවා මේ හරියේ කිසිම logo එකක් නැහැ. work permit එකේ වම් අත පැත්තේ කිසිම logo එකක් නැහැ. ඒ වගේම තමයි මේ format එක බැලුමට තේරෙනවා මේක fake work permit එකක්, මේක හදපු work permit එකක් කියලා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා Voyevoda Małopolski කියලා. මෙතන කේස් නම්බර් එක. ඊට පස්සේ මෙන්න මේ work permit number එක. මෙතන work permit number එකේ කවදාවත් මේ විදිහට dot එකක් එන්නේ නැහැ. slash එකක් එන්නේ. ඉතින් මෙතන මේක dot එකක් දාලා තියෙන්නේ. මේකත් මෙතන වැරදි. ඊළඟ කාරණාව තමයි පල්ලෙහාට යනකොට මේ කම්පැනි එකේ මෙන්න මේ ඇඩ්‍රස් එක බලන්න. මේ ඇඩ්‍රස් එක ඇත්තටම තේරුමක් නැති ඇඩ්‍රස් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි contact details මොකුත් මෙතන සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට පල්ලෙහාට ගියාම තියෙනවා මෙන්න මේ validity date එක. දැන් මේ validity date එකේ format එක බැලුවත් ඒකත් ඇත්තටම fake format එකක්. මේක කවදාවත් මෙතනට slash දාලා මෙයාලා dates දාන්නේ නැහැ. ඉතින් මේකත් මෙතන වැරදි මේකක් date එකක්. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගියාම මෙන්න මේ ස්ටෑම්ප් එක බලන්න. මේ ස්ටෑම්ප් එකත් fake ස්ටෑම්ප් එකක්. මාලෝපොල්ස්කි කියලා තියෙන්නේ. මෙතන මේ sign එක නැහැ. ඉතින් මේකත් fake stamp එකක්. ඉතින් මෙතන මේ informations මේක බලපුවාම තේරෙනවා මේක ඇත්තටම fake, completely fake work permit එකක් කියලා. ඊළඟට ඊළඟ work permit එක මම පෙන්නන්නම්. මෙතන තියෙනවා Voyevoda Pomorski. okay. ඊට පස්සේ case number එක. ඊට පස්සේ මෙතන තියෙනවා Gdansk. මේක issue කරපු date එක. පල්ලෙහාට යනකොට මෙන්න මෙතන තියෙනවා address එක. මේ company එකේ address එක බලන්න. මෙතන Ulitsa AI කියලා එතන ඉවරයි. ඊට එහා කිසිම ඉන්ෆර්මේෂන් එකක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ කවදාවත් work permit එකක මේ විදිහට බාගෙට address එකක් mention වෙලා issue වෙන්නේ නැහැ. මේක ඊළඟ කාරණාව. ඊට පස්සේ මේ format එක බැලුවහම ඔයාලට තේරෙනවා මේක completely fake format එකක් තියෙන්නේ. මේක accept කරන්න බෑ. ඉතින් ඔයාලා අර කලින් මම පෙන්නපු work permit එකේ මේකේ අතර වෙනස බලන්න. මෙතන date එක දාලා තියෙන විදිහ මේ format එක හරි අර කලින් work permit එකේ format එකට වඩා. නමුත් මෙතන තියෙන informations බැලුවහම තේරෙනවා මේක type කරපු format එකක්. මේක amend කරපු format එකක් කියලා.
ඊළඟට තව work permit එකක් තියෙනවා වූජ් වල. මේක 2023 issue වුණ work permit එකක්. okay work permit informations ඔක්කොම හරි. නමුත් මෙතන බලන්න මේ කේස් නම්බර් එක වෙනස් මේ work permit නම්බර් එකට වඩා. මේක පළවෙනි කාරණාව. right? ඊළඟ කාරණාව තමයි මේ company informations දැන් මේ work permit එක issue වෙලා තියෙන්නේ පෝලන්තයේ තියෙන වොයවෝදා එකකින්. වූජ් වල තියෙන වොයවෝදා එකකින්. නමුත් මේ company එකේ informations තියෙන්නේ ප්‍රාග් වල. එතකොට ප්‍රාග් කියන්නේ චෙක් රිපබ්ලික් වල තියෙන සිටි එකක්. ඉතින් චෙක් රිපබ්ලික් වල තියෙන කම්පැනි එකක work permit එකක් පෝලන්තයේ issue වෙන්න හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් පෝලන්තයේ issue වෙන work permit එකක් නම් පෝලන්තයේ තියෙන කම්පැනි එකක් හරහා තමයි මෙයාලා apply කරන්න ඕන. ප්‍රාග් වල තියෙන කම්පැනි එකකට බෑ පෝලන්තයේ work permit එකකට apply කරන්න. ඉතින් මේක ඇත්තටම fake information එකක්. මේක legal work permit එකක් නෙමෙයි. ඊළඟට මේ work permit එකේ පහළට ගියාම ඔයාලට තේරෙනවා මේ work permit එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේකේ second page එකටත් මෙන්න මේ informations ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන. මේකත් එයාලා type කරලා තියෙනවා වැරදි. ඉතින් මේකට අදාළ ඇත්තටම real work permit එකක් නෙමෙයි. මේක fake work permit එකක්. කවදාවත් work permit එකක second page එකට මෙන්න මේ informations යන්නේ නැහැ. මේක first work permit එකේ first page එකේ තමයි අඩංගු වෙන්නේ. scan කරත් මේක දෙවෙනි පිටුවට යන්නේ නැහැ. ඉතින් මේක එයාලා word format එකේ හදලා තියෙන page එකක් work permit එකක්. ඊළඟට මෙන්න මේ work permit එක. මේ work permit එකේ බලන්න මෙතන informations ඔක්කොම දාලා තියෙනවා. මෙතන දාලා තියෙනවා වොයවෝදා පොමොර්ස්කි කියලා. එතකොට දැන් මම මෙතන ඔයාලට පෙන්නුවා වොයවෝදා පොමොර්ස්කි කියන්නේ ග්ඩාන්ස්ක් වල තමයි යාළගේ වොයවෝදා එක තියෙන්නේ. මෙතන සිටි එක හරි. මේකේ කිසි ගැටලුවක් නැහැ. වොයවෝදා පොමොර්ස්කි අයිති වෙන්නේ ග්ඩාන්ස්ක් වලට. නමුත් මේ work permit එකේ වොයවෝදා පොමොර්ස්කි තියෙන්නේ බොලෙස්වාව් වල. බොලෙස්වාව් කියන්නේ වෙනම සිටි එකක්. මම හිතන්නේ හුඟක් දුරට මේක මාව්පොල්ස්කි එකට අයිති වෙන සිටි එකක්. බොලෙස්වාව් කියන්නේ මේ පුංචි විලේජ් එකක්. ඉතින් සාමාන්‍යයෙන් විලේජ් එකක ඒ කියන්නේ ගම් පළාත්වල සාමාන්‍යයෙන් වොයවෝදා නැහැ. වොයවෝදා එක මේ ගම අයිති ඒ සිටි එකේ තමයි වොයවෝදා එක තියෙන්නේ. ඉතින් මෙතන issue place එක දාලා තියෙන්නේ බොලෙස්වාව් කියලා. බොලෙස්වාව් කියන්නේ පුංචි විලේජ් එකක්. ඉතින් ඒ විලේජ් එකේ නම තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි information එකක්. ඊළඟට මෙන්න මෙතන තියෙන informations. ඉතින් ඔයාලා මම මේ work permit එකේ informations hide කරන්නේ නැතුව දීලා තියෙන්නේ මේ informations වැරදි නිසා. ඒ නිසා මේ එක work permit එකකවත් අඩංගු informations ඔයාලා contact කරන්න උත්සාහ කරන්න එපා. මේ ඔක්කොම fake informations තියෙන්නේ. දැන් මේ Finsbridge Spooka කියන company එක. මේක ඇත්තටම තියෙන company එකක්. නමුත් මෙයාලා employment agencies කරන මේ employmentsලා බඳව ගන්න මේ company එකක් නෙමෙයි. ඒ වගේම තමයි මේ Finsbridge Spooka තියෙන්නේ Gdansk වල. බොලෙස්වාව් වල නෙමෙයි. ඉතින් මේ informations මෙයාලා මේ නම අරගෙන මේ address එකට යාලා දාලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේම තමයි මෙතන Polska කියලා දාලා තියෙනවා. කිසිම work permit එකක address එකෙන් පස්සේ Polska කියලා කෑල්ලක් එන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් work permits වල තියෙන දෙයක්. ඒ වගේම තමයි මෙතන contact numbers, ඒ වගේම email addresses නැහැ.
ඊට පස්සේ ඔයාලා පහලට ගියාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ ස්ටෑම්ප් එක මෙතන තියෙන වොයවෝදා පොමොර්ස්කි කියලා මෙතන ස්ටෑම්ප් එකක් තියෙනවා. මේ ස්ටෑම්ප් එකත් ෆේක් ස්ටෑම්ප් එකක් හේතුව සාමාන්‍යයෙන් වොයවෝදා එකක ස්ටෑම්ප් එක මේ විදිහට සිංගල් සර්කල් එකෙන් එන්නේ නැහැ. මෙතන ඩබල් සර්කල් එන්නේ. ඒ වගේම තමයි කිසිම වර්ක් පර්මිට් එකක මේ ෆස්ට් පේජ් එකේ මේ විදිහට ස්ටෑම්ප් කරන්නේ නැහැ. එයාලා සෙකන්ඩ් පේජ් එකේ කියන්නේ මේකේ පිටපැත්තේ තමයි මෙයාලා මේ ස්ටෑම්ප් එක දාන්නේ. ඉතින් අලුතෙන් ඉෂුව වෙන වර්ක් පර්මිට්ස් වල දැන් මේ ස්ටෑම්ප් එක නැහැ. ඉලෙක්ට්‍රොනිකලි ඉෂුව වෙන නිසා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වර්ක් පර්මිට් එකත් කම්ප්ලීට්ලි ෆේක් වර්ක් පර්මිට් එකක් මෙතන දාලා තියෙන්නේ CD and DVD ප්‍රොඩක්ෂන් එකට මේ වර්කර්ස්ලා අවශ්‍යයි කියලා. ඉතින් මේ කම්පැනි එක ඇත්තටම මම කන්ටැක්ට් කරලා බැලුවා මේ වගේ ජොබ් ඔපචුනිටිස් තියනවාද කියලා. ඉතින් එයාලා කිසිම ෆොරින කෙනෙක්ව බඳව ගන්නේ නැහැයි කියලා තමයි කිව්වේ. ඉතින් ඔයාලත් මේ විදිහට මේ කම්පැනි එකේ ඉන්ෆර්මේෂන්ස් හොඳට හොයලා බලන්න මේ වොයවෝදා එක අයිති මේ සිටි එකටද ඒ වගේම මෙතන තියෙන කම්පැනි එක මොන වගේ කම්පැනි එකක්ද ඒකේ තියෙන ඇඩ්‍රෙසස් හරිද කන්ටැක්ට් නම්බර්ස් හරිද මේ ඉන්ෆර්මේෂන්ස් හැම දෙයක්ම පොඩ්ඩක් හොඳට හොයලා බලලා ඊට පස්සේ වර්ක් පර්මිට් එකක් එක්සෙප්ට් කරගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් ෆේක් වර්ක් පර්මිට්ස් වල ස්වභාවය කොහොමද තියෙන්නේ. ඔයාලට ඒක දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්කම ඇති. ඉතින් මගේ පරණ වීඩියෝස් වලත් මම මේ වර්ක් පර්මිට් සම්බන්ධව හුඟක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඇත්ත වර්ක් පර්මිට් එකක් සහ ෆේක් වර්ක් පර්මිට් එකක් කොහොමද හඳුනගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට තවදුරටත් ඒ ගැන මම විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයාලා හුඟක්ම බලන්න ඕනේ මේ ඉෂුව කරලා තියෙන වොයවෝදා එක, ඒ වගේම ඉෂුව කරලා තියෙන සිටි එක, ඒ වගේම ඔයාලගේ කම්පැනි එකේ ඉන්ෆර්මේෂන්ස් මැච් වෙනවද, මේවා ඇත්ත ඉන්ෆර්මේෂන්ස්ද, මේ හැම දෙයක්ම ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේක ඉෂුව කරලා තියෙන වොයවෝදා එකේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා වෙබ්සයිට්ස් වල. ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ ඊමේල් ඇඩ්‍රසස් අරගෙන ඒවට ඊමේල් එකක් දාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හැබැයි මම කියන්නේ නැහැ හැම වොයවෝදා එකකින්ම ඔයාලට රිප්ලයි කරයි කියලා. හුඟක් වෙලාවට මේ මව්පොල්ස්කි වගේ වොයවෝදාස් වල රිප්ලයි කරනවා. නමුත් සමහරක් ඒවා වල රිප්ලයි කරන්නේ නැහැ. තර්ඩ් පාර්ටි එකට රිප්ලයි කරන්න බැහැයි කියලා. ඉතින් හුඟක් වෙලාවට ඔයාලා මේ වගේ වොයවෝදා කන්ටැක්ට් කරනකොට ඒකේ ෆොරිනර්ස් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ෆොරිනර්ස් ඩිපාර්ට්මන්ට් එක රීච් කරන්න උත්සාහ කරන්න. දැන් මගෙන් අහන්න එපා කොහොමද ඊමේල් ඇඩ්‍රස් එක හොයාගන්නේ කියලා. අද තාක්ෂණය දියුණුයි. ඔයාලට Google එකෙන් ඕන තරම් ඉන්ෆර්මේෂන්ස් හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා හරි වර්ක් පර්මිට් එකක සහ ෆේක් වර්ක් පර්මිට් එකක වෙනස හොඳින් දැනගත යුතුයි. ඉතින් යම්කිසි තැනකට සල්ලි ගෙවන්න කලින් ඔයාලා හුඟක් හොඳට හොයලා බලන්න. ඊළඟ කාරණාව තමයි වර්ක් පර්මිට් එකක් ඉෂුව වෙනකොට අන්ඩර්කවර් වර්ක් පර්මිට්, ඩුප්ලිකේට් වර්ක් පර්මිට්, සොෆ්ට් කොපි වර්ක් පර්මිට් කියලා එහෙම දෙතුන් පාරකට වොයවෝදා එකෙන් ඉෂුව වෙන්නේ නැහැ. එක පාරක් තමයි වොයවෝදා එකෙන් ඉෂුව වෙන්නේ. ඔරිජිනල් වර්ක් පර්මිට් එක කොපිස් 3ක් ඉෂුව වෙනවා. එක කොපි එකක් වොයවෝදා එකේ ෆයිල් එකේ යාලා තියාගන්නවා. එක කොපි එකක් යාලා කම්පැනි එකට දෙනවා. ඊළඟ කොපි එක තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේක එකපාරයි ඉෂුව වෙන්නේ. ඔයාලා සල්ලි ගෙව්වට පස්සේ තමයි ඊළඟ ඔරිජිනල් කොපි එක ඉෂුව වෙන්නේ. මේ තියෙන්නේ අන්ඩර්කවර් කොපි එකක්. එහෙමත් නැත්නම් සොෆ්ට් කොපි එකක්, ඩුප්ලිකේට් කොපි එකක් ඔයාලා පේමන්ට් කරාට පස්සේ තමයි වොයවෝදා එකෙන් ඔරිජිනල් වර්ක් පර්මිට් එක ඉෂුව කරන්න කියලා එහෙම රූල් එකක් පෝලන්තේ නැහැ. මේක ඒජන්සීස් මාර්ගයෙන් හදාගත්ත රූල් එකක්. ඒ වගේම සමහර පෝලන්ත කම්පැනි එක්ක සම්බන්ධ වෙලා හදාගත්ත රූල් එකක්. වොයවෝදා එකේ පෝලිෂ් ගවර්න්මන්ට් එකේ එහෙම රූල් එකක් නැහැ. ඉතින් මේකත් ඔයාලා හොඳින් අවබෝධ කරගත යුතුයි. ඒ වගේම තමයි සමහරක් ඒජන්සීස් තියෙනවා
අවශ්‍ය ඉන්ෆර්මේෂන්ස් නෙමෙයි හයිඩ් කරලා එවන්නේ අනවශ්‍ය ඉන්ෆර්මේෂන්ස් හයිඩ් කරලා එවනවා කිසිම තේරුමක් නැතුව. ඉතින් ඔයාලා මෙතනදී අවබෝධ කරගත යුතුයි මේක එයාලා හයිඩ් කරලා එවන්නේ හුඟක් දෙනෙක් කියන විදිහට තව කෙනෙක් ඔයාලගේ වර්ක් පර්මිට් එක අරන් හොර වර්ක් පර්මිට් හදයි කියලා. ඉතින් ඒකෙන් ඇත්තටම ඔයාලට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. හේතුව මේ හැම වර්ක් පර්මිට් එකක්ම centralized work permit. ඒ කියන්නේ system generated work permit. ඔයාලගේ informations හැම දෙයක්ම system එකේ තියෙනවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් fake work permit එකක් ඔයාලගේ work permit එකේ informations අරගෙන හැදුවා නම් එයාට ඒ පුද්ගලයාට කරන්න පුළුවන් වෙන්නේ තව කෙනෙක්ගෙන් මුදල් අරගන්න එක පමණයි. ඒකෙන් එයා ඒ ඔයාලගේ work permit එකේ informations අරගෙන ගිහිල්ලා වීසා එකට apply කරා කියලා ඒ මනුස්සයාට වීසා එක ලැබෙන්නේ නැහැ. හේතුව system එකේ තියෙන්නේ වෙනම applicant කෙනෙක්ගේ informations. එතකොට මේක බලපාන්නේ අර originally work permit මේ duplicate work permit එකක් හදාගෙන ගිය කෙනාට තමයි. එතකොට original work permit එක hold කරන ඔයාලට වීසා එකට ගැටලුවක් වෙන්නේ නැහැ. හේතුව ඔයාලගේ system එකේ තියෙන information සත්‍ය තොරතුරු තියෙන්නේ ඒ වගේම මේක ඔයාලට අදාළ work permit එකක් ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන අනිකුත් documents ඔයාලා ලබා දිය යුතු අනිකුත් documents හැම දෙයක්ම පිළිවෙලකට තියෙනවා නම් මේක ඔයාලගේ වීසා එකකට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක මම ඔයාලට කිව යුතුයි. හුඟක් දෙනා මේ ප්‍රශ්නය ඇත්තටම මගෙන් අහන දෙයක්. ඉතින් මේ පිළිබඳවත් ඔයාලා දැනුවත් වෙන්න. ඉතින් මං හිතනවා මේකෙන් ඔයාලා යම් කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා කමෙන්ට් බොක්ස් එකේ ඉදිරිපත් කරන්න. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ලබා ගත්තා නම් හැමදාම වගේ like comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් කෙනෙක් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හමු වෙමු. Bye bye.